අවංකවම කියනවනේ Tamanට වඩා ලොකු රාජකාරී කටයුත්තක් Tamanගේ භාර්යාව ඉෂ්ට කරනවා. මේ ස්වාමිපුරුෂයෙක්ගෙන් භාර්යාවට ලැබෙන්න ඕන ආදරය, කරුණාව, සෙනෙහස, දයාව මේ දරුවෙක් ඉන්නවද කියලාත් හිතනවද? නෑ. දරුවෝන් ඉස්සරහා කොච්චර ප්‍රචණ්ඩකාරීව හැසිරෙනවද? තාත්තා අම්මා කරන රාජකාරී කටයුතු ගැන දකින්නේ මෙන්න මේ විදිහට. ඕගොල්ලන් ගැන හිතන්න. ඇත්තටම මම ගත කරන්නේ මම ගත කළ යුතු ජීවිතයක්ද? අයබෝන්. අද මම මගේ මේ වැඩසටහන කරන්නේ විශේෂයෙන්ම මගේ වැඩිහිටියන්ට, ආදරණීය වැඩිහිටියන්ට, මගේ රත්තරන් අම්මලා තාත්තලාට. ඇයි අද මම මේ වැඩසටහනක් විශේෂයෙන්ම මගේ ආදරණීය දෙමව්පියන්ට, වැඩිහිටියන්ට කරන්න හිතුවේ? මට ගොඩාක් දුරකථන ඇමතුම් එන්නේ 90%ක්ම එක ප්‍රශ්නයකට. මොකක්ද මේ ප්‍රශ්නය? මගෙන් ගොඩාක් දෙනෙක් අහන්නේ වෛද්‍යතුමනි මගේ ඉස්සර ඉන්න හිටිය පුතා නෙමේ දැන් ඉන්නේ. මගේ ස්වාමිපුරුෂයනගේ නැත්නම් මගේ භාර්යාව ඇත්තට මාව තේරුම් ගන්නෙ නෑ. මට හැමතිස්සෙම මගේ භාර්යාවගේ මගේ ස්වාමිපුරුෂයාගෙන් එළියට එන්නේ මම අකමැති දේවල්. අපේ ගෙදර ඇත්තටම දැන් සමගියක් නෑ. මේ වගේ වාතාවරණයන්ට අද කොච්චර පවුල් මුහුණ දීලා තියෙනවද? කොච්චර දරුවෝ අද නොමග යමින් පවතිනවද? යමින් සිටිනවද? මේ හැම දෙයකටම එක්තරා ආරම්භයක් තිබිය යුතුයි. වැඩිහිටියෙක් විදිහට, අම්මා කෙනෙක් විදිහට, තාත්තා කෙනෙක් විදිහට අපි හැමතිස්සෙම උත්සාහ කරන්නේ අපේ දරුවන්ව යහමගට ගන්නට. දරුවන්ට අපි හොඳ මාර්ගයක් පෙන්වලා දෙන්න අපි ගොඩාක් උත්සාහ කරනවා. ඒකම අපි ගොඩාක් උත්සාහ කරනවා අපේ බිරිඳ නැත්නම් මගේ ස්වාමිපුරුෂයා මාව තේරුම් ගනී. මට අවශ්‍ය කරන දේවල් ලබා දෙයි කියන දේ ඒගොල්ලන් තේරුම් ගනී කියලා හිතනවා. නමුත් අවංකවම කියනවා නම් මේ වගේ දේවල් හරි විදිහට වෙනවද? මේ ප්‍රශ්නේ මෙන්න මේ විදිහට කතා කරමු. මම හිතුවා මේ හැම වාතාවරණයක මේ හැම දෙයකටම විසඳුමක් විදිහට මෙන්න මේ දේ ඕගොල්ලන්ට ලබා දෙන්න. මෙන්න මේ විදිහේ වැඩසටහනකින් ඕගොල්ලන්ව දැනුවත් කරන්න. මොකද්ද අපි මුලින්ම හිතමු අපේ දරුවෙකුට යහපත් මාර්ගයක් පෙන්වන මාර්ගෝපදේශකයෙක් වෙන්නේ කොහොමද? දරුවෙකුට හොඳ ජීවිතයක් නිර්මාණය කරන්න පුළුවන් හොඳ අම්මා කෙනෙක් සහ තාත්තා කෙනෙක් අපි වෙන්නේ කොහොමද? අපි මේක පොඩ්ඩක් ඔලුවට ගන්නකොට අපි හිතනකොට අපි හිතමු කොහොමද අපි මේ දේ කරන්නේ? මෙතනදී දරුවෙකුට මාර්ගය පෙන්වන්න කලින් අපි අවංකවම හිතන්න ඕනේ අපි අපිට හරියට මාර්ගය පෙන්වලා තියනවාද කියන එක. ඇත්තටම අපි යහපත් ගමනක් යන්නට අපිට මේ මාර්ගය අපි හැදුවද? අපේ හැඟීම් අපිට පාලනය කරගන්න පුළුවන් වුණාද? අපේ නරක පුරුදු අපේ ජීවිතයෙන් අයින් කරන්න අපිට පුළුවන් වුණාද? අපි එහෙම කරන්නේ නැතුව අපි ගොඩාක් වෙලාවට අපේ දරුවන්ට කියනවා හොඳ පුරුදු ඇති කරගන්න. ඕගොල්ලන් පාලනය කරන්න උත්සාහ කරන්න. අපි හරියට අභියෝග වලට මුහුණ දෙන්නේ නැතුව රත්තරන් අම්මේ තාත්තේ අපි කියනවා දරුවන්ට අභියෝග වලට මුහුණ දෙන්න මනස හදාගන්න කියලා. අපේ ජීවිතේ දැක්මක් නැතුව අපි දරුවන්ට කියනවා ජීවිතයට දැක්මක් ගන්න කියලා. මෙන්න මේ වගේ වාතාවරණයක් උඩ අවංකවම රත්තරන් අම්මේ තාත්තේ අපිට පුළුවන්ද දරුවෙක්ව ඇත්තටම යහමගට ගන්න? මේකේ තව පැතිකඩක් තියෙනවා. අපි අපේ ජීවිතය හරියට හදාගන්න නැතුව අපි අපේ දරුවන්ට කියනවා ඕගොල්ලන්ගේ ජීවිතය හොඳට හදාගන්න කියලා. දරුවෝ නිතරම දකින්න අම්මා සහ තාත්තාගෙන් කවදාකවත් බලාපොරොත්තු නොවෙච්ච දේවල්. මොනවද මේ බලාපොරොත්තු නොවෙච්ච දේවල් කියන්නේ? බලන්න අද කාලේ අම්මා කෙනෙක් සහ තාත්තා කෙනෙක් ප්‍රශ්න විසඳන හැටි. මේ දරුවෙක් ඉන්නවද කියලාත් හිතනවද? නෑ. දරුවෝන් ඉස්සරහා කොච්චර ප්‍රචණ්ඩකාරීව හැසිරෙනවද? කොච්චර නරක වචන වලින් ඒගොල්ලන් බැන ගන්නවද? කොච්චර නරක විදිහට හැසිරෙනවද? එතකොට
මේව දරුවෝ දකින්නේ නැද්ද? ගොඩාක් වෙලාවට ජීවිත හානි පවා දරුවන්ගේ දැස් ඉදිරිපිට සිද්ධ වෙලා තියෙනවා. අපි ඒව අහලා තියෙනවා. අපි යම් යම් මාධ්‍ය වලින් ඒවා දැකලා තියෙනවා. ඒ නිසා රත්තරන් අම්මේ තාත්තේ අපි කවදාකවත් අපිට හොඳ දෙයක් දෙන්නට අපි තුලින් හොඳ දෙයක් දෙන්නට හැකියාවක් නැත්තම් අපිට බෑ කවදාකවත් දරුවෙන්ගෙන් හොඳ දෙයක් බලාපොරොත්තු වෙන්නට. මොකද ඒගොල්ලන්ගේ ජීවිතේ අපි මේම හැසිරෙන්න අපි අපිවම පාලනය කරගන්න බැරිව අපි ගොඩාක් පීඩණයෙන් අපි හැසිරෙන්න මොකද වෙන්නේ? ඒ මානසික ආදරය දරුවන්ගේ ජීවිතයෙන් දෙමාපියෝ සහ දරුවෝ අතර තියෙන මානසික ආදරය ටිකින් ටික දරුවන්ගෙන් ගිලිහිලා යනවා. එනිසා රත්තරන් අම්මේ තාත්තේ හොඳට ඔළුවට ගන්න මුලින්ම ඕගොල්ලන් ගැන හිතන්න. ඇත්තටම මම ගත කරන්නේ මම ගත කළ යුතු ජීවිතයක්ද? ඇත්තටම මම මට ආදරේද? කියන එක හොඳට ඔළුවට ගන්න. ඒකම තව දෙයක් තියෙනවා. අනිවාර්යයෙන්ම අපි ගැන හිතන්නේ නැතිකොට අපිට අපි දරුවෝ ගැන හිතන්නත් බෑ. අපිට අපේ භාර්යාව ගැන නැත්නම් ස්වාමිපුරුෂයා ගැන අපිට හිතන්නත් බෑ. එතකොට මේ භාර්යාව සහ ස්වාමිපුරුෂයා අතර තියෙන බැඳීමත් මෙතනදී ගොඩාක් දුරස්භාවයකින් තියෙන්න පටන් ගන්නවා. මෙන්න මේ දසුන් මේ දර්ශන හැමතිස්සෙම දරුවෝ දකිනවා. ඒකම මම තව තැනකට ඕගොල්ලන්ගේ මනස ගෙනියනවා. අපි හිතමු මෙතනදී අම්මා සහ තාත්තගෙන් තාත්තා රැකියාවක් කරනවා. අම්මා ගෘහිණියක් විදිහට තමන්ගේ රාජකාරී කටයුතු කරනවා. මෙතනදී ඇත්තෙන්ම කියනවා නම් ගොඩාක් පවුල් වල තියෙන ප්‍රශ්නේ තමයි මේ ස්වාමිපුරුෂයා නිතරම හිතනවා මම තමයි ගොඩාක්ම මහන්සි වෙන්නේ. ඒ හැමතිස්සෙම හැම දෙයකදීම මේ ස්වාමිපුරුෂයා බලනවා එයාව නිවැරදි කරන්න. එයා හරි කියලා කියන්නේ. හැමතිස්සෙම මේ තමන්ගේ භාර්යාව කරන රාජකාරී කටයුතු හැම දෙයක්ම හැල්ලුවට ලක් කරනවා. දරුවන්ගේ හැම ප්‍රශ්නයක් ආවම පස්සේ ගොඩක් ස්වාමිපුරුෂයන් මොනවද කියන්නේ? මේ හැම දෙයකටම වක් කියන්න ඕනේ ඔයා. මම මේ ගෙදරට සල්ලි හම්බ කරලා දෙන්න මම රැකියාවක් කරන්නේ. මේ ගෙදරට සල්ලි හම්බ කරලා දෙන්නේ මම. මට මේ ඔක්කොම කරන්න බෑ. අපි හැම වරදක්ම අපේ භාර්යාවගේ ගිනුමට බැර කරනවා. ඒ නිසා අම්මේ තාත්තේ කවදාකවත් මම මේක විශේෂයෙන්ම කියන්නේ ස්වාමිපුරුෂයන්ට කවදාකවත් තමන්ගේ භාර්යාව ඒ විදිහට හැල්ලුවට ලක් කරන්න එපා. අවංකවම කියනවනේ තමන්ට වඩා ලොකු රාජකාරී කටයුත්තක් තමන්ගේ භාර්යාව ඉෂ්ට කරනවා. මුදලකට සීමා කරන්නට බැරි රාජකාරී කටයුත්තක් තමයි ඒගොල්ලන්ගේ අත් දෙකෙන් සිද්ධ වෙන්නේ. තව දෙයක් තියෙනවා. මෙන්න මේ දේවල් තමන්ගේ දරුවෝ දකින්නේ නැද්ද? මගේ තාත්තා මෙන්න මේ විදිහට තමයි අම්මට සලකන්නේ. තාත්තා අම්මා කරන රාජකාරී කටයුතු ගැන දකින්නේ මෙන්න මේ විදිහට. එතකොට මේ ස්වාමිපුරුෂයෙක්ගෙන් භාර්යාවට ලැබෙන්න ඕන ආදරය, කරුණාව, සෙනෙහස, දයාව ඇත්තටම ලැබෙනවද? ලැබෙන්නේ නැහැ නේද? මෙන්න මේක දරුවෝ දකින්නේ නැද්ද? දරුවෝ දකිනව නේද රත්තරන් අම්මේ තාත්තේ. ඒ නිසා මම මේ කාරුණිකව ඉල්ලා සිටින්නේ මේ වීඩියෝ එක නරඹලා පොඩ්ඩක් හරි වෙනස් වෙන්න උත්සාහ කරන්න. දැන් තව දෙයක් ගැන මම කතා කරන්න ආසයි. ඒක තමයි දැන් දෙදෙනාම රැකියාවල් කරනවා කියලා හිතමුකෝ. අම්මා සහ තාත්තා දෙන්නම රැකියාවල් කරනවා නම් ඒ රැකියාවේ තියෙන පීඩනය අපි අවසානයේදී කොතනින්ද පිට කරන්නේ? රැකියාවෙන් එන පීඩනය. ඒ ප්‍රශ්නකාරී තත්ත්වයන්ට මුහුණ දීලා ඒ පීඩනකාරී තත්ත්වයන්ට මුහුණ දීලා හවස ගෙදර ආපස්සේ අපි වැඩ ඇරලා ගෙදර එනකොට ඒ අතරමඟදී වෙන දේවල් මේ ඔක්කොම ඔළුවේ දාගෙන ඇවිල්ලා ගෙදරට ඇතුළු නම් පස්සේ ගෙවල් පොඩ්ඩක් හරි හැඩි කරලා තිබ්බොත් දරුවෝ අතින් ගෙවල් හැඩි වෙලා තිබ්බොත් අපි මොන විදිහට ක්‍රියා කරන්නේ? අපි යක්ෂයෝ වගේ නේද හැසිරෙන්නේ? අපි ගොඩාක් දරුවෝ කවදාකවත් බලාපොරොත්තු නොවන විදිහට නෙමෙයිද අපි හැසිරෙන්නේ? අපි තුලින් දිස්වන්නේ
දරුවන්ට අනුකම්පාව, දයාව, කරුණාව කියන එක දිස්සෙනවද? මොකද්ද මේකට හේතුව? අපිට කවදාකවත් බෑ රත්තරන් අම්මේ තාත්තේ අපි උත්සාහ කළා නෑ පුරුදු පුහුණු කරන්න. රැකියාවේ ගන්න දේ අපි රැකියාව වැඩ ඉවර වෙලා ගෙදර එනකොට ඒ හැම දෙයක්ම ඒ රැකියා ස්ථානයේ තියලා එන්නට අපි කවදාකවත් උත්සාහ කළා නෑ. උනන්දු වෙලා නෑ. පුළුවන් නම් අද ඉඳන් මේ දේ කරන්න. කවදාකවත් රැකියාවේ ප්‍රශ්න, රැකියාවෙන් එන පීඩනය රත්තරන් අම්මේ තාත්තේ ගෙදෙට්ට ගේන්න එපා. මේ ප්‍රශ්නත් එක්ක ගෙදර ඇවිල්ලා අපි කොහොමද හැසිරෙන්නේ? දැන් ඊළඟට අපි ඒක කතා කරමු. ගෙදර ඇවිල්ලා අපි කොහොමද හැසිරෙන්නේ? ගොඩක් වෙලාවට අපි හැසිරෙන්නේ ආගන්තුකයෝ විදියට. අපි කවදාකවත් දරුවෙක් එක්ක සම්බන්ධ වෙන්න උත්සාහ කරන්නේ අපි නිතරම ගත කරන්නේ අපේ ප්‍රශ්න ගැන හිතමින්. මේ දරුවෝ බලන් ඉන්නේ මේ අම්මා තාත්තා මගේ ළඟට එයි කියලා. අම්මා තාත්තගේ සෙනෙහස ලැබෙනකන් නෙමෙයි ඒගොල්ලන් ඉන්නේ. මේ පුංචි කාලේ ඉඳන්ම අපි මේ දේවල් නොකරුවන් පස්සේ අනිවාර්යයෙන්ම දරුවෙක් වැඩි වියටපත් වෙන වයසින් මුහුකුරා යන්න රත්තරන් අම්මේ තාත්තේ ඒගොල්ලන්ට කවදාකවත් ඕගොල්ලන් ගැන ආදරයක්, කරුණාවක්, දයාවක් ඇති වෙන්නේ නැහැ නේද? ඒක නේද රත්තරන් අම්මේ තාත්තේ ගොඩාක් අද මහලු නිවාස වැඩි අම්මා තාත්තා ගැන හැඟීමක් නැහැ. අම්මා තාත්තා ගැන මුල මතක නැහැ. ප්‍රධාන වශයෙන් මේ වරද කරන්නේ අපි නේද? ඒ නිසා හොඳට ඔලුවට ගන්න රත්තරන් අම්මේ තාත්තේ ජීවිතයක් තමන්ගේ දරුවෙකුට දෙන්න නම් ගොඩාක් දේවල් අපි සම්පූර්ණ කරන්න ඕනේ. එක තමයි අපිට හරියට මාර්ගය පෙන්වන කෙනෙකු බවට පත්වන්නට බැර නම් සාර්ථකත්වයේ මාර්ගය කියන එක කවදාකවත් අපිට දරුවෙකුට දෙන්න බෑ. මෙතනදී අපි හැමතිස්සෙම හිතන්න ඕනේ මම කියන්නේ කවුද? මොනවද මගේ ළඟ තියෙන ගුණාංග, ගුණධර්ම, හොඳ පුරුදු? මොනවද මගේ ළඟ තියෙන නරක දේවල්? කොහොමද මම මේ නරක දේවල් මගේ ජීවිතයෙන් අයින් කරගන්නේ? කොහොමද මම නිතරම හොඳ දේවල් වැඩි දියුණු කරගන්නේ? හැමදාම අලුත් කෙනෙක් විදියට මම ජීවිතයට මුහුණ දෙන්නේ කොහොමද? හැමදාම හොඳ පුරුද්දක් මම ජීවිතයට ගන්නෙ කොහොමද? මගේ දරුවෝ එක්ක, මගේ භාර්යාව එක්ක, මගේ ස්වාමිපුරුෂයා එක්ක හොඳින් ගත කරන්නේ කොහොමද කියලා තමන් හොඳට හිතන්න. තමන්ම හිතන්න කොහොමද මම මේ දේ කරන්නේ කියන එක. අංක 2 තමයි කොහොමද මම හොඳ සම්බන්ධතාවයක්, අන්‍යෝන්‍ය අවබෝධයක් මගේ භාර්යාවත් එක්ක ඇති කරගන්නේ. මෙතනදී අපිට මෙන්න මේ දේවල් ගැන කතා කරන්නට පුළුවන්. අපි මොන වරද කළත් අද ඉඳන් මගේ අතින් වරදක් වුණා නම් භාර්යාවට, මගේ අතින් වරදක් වුණා නම් මගේ ස්වාමිපුරුෂයාට අනිවාර්යයෙන්ම සමාව ගන්න. දෙදෙනා එක්ක හොඳ අවබෝධයක් ඇතිව ජීවිතය ගත කරන්නට උත්සාහ කරන්න. දෙන්න අතර අවබෝධයක් එන්න නම් දෙදෙනා නිතරම දෙදෙනා ගැන කතා කරන්නට ඕනේ. අද ඉඳන් කතා කරන්නේ නැත්නම් රත්තරන් අම්මේ තාත්තේ කතා කරන්න උත්සාහ කරන්න. ජීවිතේ ආදරය කරේ කොහොමද? ජීවිතයේ සුන්දර දේවල් මොනවද කියන එක කතා කරන්න. එතකොට ඕගොල්ලන් ගොඩාක් මානසිකව ඕගොල්ලන් දෙන්නට ලං වෙනවා. ඒක තමයි අංක 2. අංක 3 දෙදෙනාම එකතු වෙලා අම්මා සහ තාත්තා එකතු වෙලා කොහොමද හොඳ දර්ශනයක්, හොඳ චිත්‍රපටයක් දරුවන්ගේ මනසට අම්මා සහ තාත්තා කියන දෙන්න ගැන දෙන්නේ. එතකොට අංක 1 අපිට කරන්න පුළුවන් නම් අංක 1 සහ අංක 2 අපිට හරියට කරන්න පුළුවන් නම් රත්තරන් අම්මේ තාත්තේ අංක 3 කියන දේ ඉබේම එනවා. මොකක්ද අංක 3? අම්මා සහ තාත්තා එකතු වෙලා දරුවන්ට හොඳ ආදර්ශමත් ජීවිතයක් ගත කරන්න හැටි දරුවන්ට පෙන්වන එක ඉබේම ඉෂ්ට සිද්ධ වෙනවා. මොකද දරුවෝ නිතරම දකින්න ආස කරන්නේ අන්න ඒ දේ නිසා දරුවෝ ඊ타මාත්ම ඉක්මනින්ම ඒ දේ ඒගොල්ලන්ගේ ජීවිතයට ග්‍රහණය කර ගන්නවා. ඒ නිසා
හොඳට ඔළුවට ගන්නට උත්සාහ කරන අද දවසේ වෙන මේ දේ. මේ ලෝකෙට දරුවන් බිහි වුණේ මේ දරුවන්ට ඕන නිසා නෙමේ රත්තරන් අම්මේ තාත්තේ. මෙන්න මේක දාගන්න අද ඕගොල්ලන්ගේ අත්තිවාරම විදිහට. මේ ලෝකෙට ඕගොල්ලන්ගේ ආදරණීය දරුවෝ බිහි වුණේ දරුවන්ට ඕන නිසා නෙමේ. ඕගොල්ලන්ට ඕන නිසා. එහෙනම් මේ දරුවෙක් යහමගට ගැනීමේ පරම අයිතිය වගකීම යුතුයකම තියෙන රත්තරන් අම්මේ තාත්තේ ඕගොල්ලන් ගාව. වෙන කිසිම කෙනෙක් ගාව නෙමෙයි. එහෙමනම් දරුවෝ නොමගට යනවද? දරුවෝ හොඳ මගක ගමන් කරනවද කියන එක තීරණය කරන්න පුළුවන් වන්නේ ගුරුවරුන්ට නෙමෙයි. සමාජයට නෙමෙයි රත්තරන් අම්මේ තාත්තේ ආයන්න ආදරය සෙනෙහස ඉගෙන ගන්න පළවෙනි තැන වෙන ඒගොල්ලන්ගේ නවාතැන වෙන ගෙදරින්. ගෙදර කාගෙන්ද? අම්මගෙන් සහ තාත්තගෙන්. එහෙනම් හොඳට ඔලුවට ගන්න මේ දේ. දෙදෙනා ආගන්තුකයෝ විදිහට ජීවත් වෙන්න එපා ගේ ඇතුලේ. ඒක දරුවන්ට හොඳ නැහැ. දරුවෝ දකින්නේ ඒකෙන් දරුවෝ ගන්න ජීවිතයට හොඳ පින්තූරයක් නෙමෙයි. නිතරම ප්‍රශ්න විසඳනකොට ආත්මාර්ථකාමී වෙන්න එපා. හැමතිස්සෙම අනිකා ගැන හිතන්න. අනිකාට ගරු කිරීමෙන් ඒ ප්‍රශ්න ගැන සාකච්ඡා කරන්න උත්සාහ කරන්න. තමන් කරන රාජකාරිය තමයි ගොඩාක් ලොකුම රාජකාරිය කියලා කවදාකවත් හිතන්න යන්න එපා. හැමතිස්සෙම දෙදෙනාම ලොකු රාජකාරී කටයුත්තක් කරනවා කියලා හොඳට හිතන්න. හැමතිස්සෙම දරුවොන් එක්ක ජීවිතය ගත කරන්න උත්සාහ කරන්න. එතකොට ඉබේම දරුවෝ ගොඩාක් මානසිකව ඔයගලන්ට ආදරය කරයි. අම්මා සහ තාත්තා කියන දෙන්නගෙන් ලැබෙන දේවල් ආදරයෙන් වැළඳගනී. ඒක වචනයක් විතරක් බවට පත් වෙන්න ඉඩ තියන්න එපා රත්තරන් අම්මේ තාත්තේ. ඒ නිසා මෙන්න මේ පණිවිඩය අද දවසේ හොඳට ඔලුවට ගන්න. මේ දේවල් ජීවිතයට අරගෙන පොඩ හැමදාම පුරුදු පුහුණු කරන්න උත්සාහ කරන්න. මොන හරි ගැටලුවක් තියෙනවා නම් මගේ දුරකථන අංකයට කතා කරලා විසඳ ගන්න උත්සාහ කරන්න. දැනගන්න උත්සාහ කරන්න. යහපත් සමාජයක්, යහපත් පරපුරක් නිර්මාණය කරන්න මෑනොන් ෆය අධ්‍යාපන ආයතනය අප කැප වෙලා වැඩ කරනවා. අනිවාර්ය මේ දේ නිරන්තරයෙන්ම සිද්ධ කරනවා. ස්තුතියි. මම කමින්ද මාලක අබේගුණාදන මෑනොන් ෆය අධ්‍යාපන ආයතනයේ නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂක. යහපත් අනාගතයක් ඔබට සහ ඔබේ දරුවන්ට ලැබේවා කියා මා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.